පැටික් ඉන්නවද? ඕ ලස්සන පූස් පැටියෙක් නේ. ගෝල්ඩ් මයිනින් වැදගත් කියන්නේ මේකේ. කැප්ටන් කවි YouTube නාලිකාවට සද්දිරියක් අඩු කරගමු. හරි. ඕ Hi guys. ඔයාලා හැමෝම පිළිගන්නවා කැප්ටන් කවි YouTube channel එකට. මේ Jurassic Survival Island new game දෙනවා. slot number 1 නෑ start new game. yes Jurassic Survival Island කියන්නේ MB 106ක ගේම් එකක්. මේක ඉන්ටර්නෙට් නැතුවත් ගහන්න පුළුවන්. මේගොල්ලෝ ටියුටෝරියල් දෙනවා. මූව් කරන විදිහ, ක්‍රාෆ්ට් කරන විදිහ ගැනත් කියනවා. හරි අපිට X එකක් හදාගන්න විදිහ පෙන්නවා. දැන් ගස් කපන්න කියනවා මෙයාලා. 3 පාරක් කොටන්න කියනවා. හරි කෙටුවා. තව quest log එක මෙන්න මෙතන. ෆුඩ් හදාගන්න තියෙන්නේ. හරි ෆුඩ් හදාගන්න නම් මේ වගේ ගස් ගාවට ගිහිල්ලා ආන්න. ඒ වගේ ගස් ගාවට ගිහලා මේ මෙතන අතක අයිකන් එකක් පෙන්නනවා. ඒක ක්ලික් කරාම ඔය පළතුරු ಜಾති ගොඩාක් එනවා. ඕන වඩියක් දාන්නත් පුළුවන්. අන්න අපිට මේ quest එක unlock මේ කියන්නේ දීපු target එක ඉවුනට පස්සේ අපිට reward එකක් හම්බුණා. තව එකතු කරනවලු මේගොල්ලෝ කියනවා. apple ගිරි කීයක්ද එකතු කරන්න කියලා තියෙනවා. කන්න කියලා තියෙන apple. තාඩයක් එකතු කරගමු. පොර බඩකින් ඉන්නේ අම්බානෙට. මේ leaves වැදගත් leaves apple අන්න ගොඩක් දේවල් unlock වුණා. cloth crop මේ bucket කියන ඒවා unlock වුණා. එතකොට දැන් අපි මේක කාලෙමුකෝ. එතනට ගියා. ඔන්නම එකපාරක් මේකුඩ ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාම මෙතන පෙන්නනවා මේ එක් කුසි කරනද නැත්නම් ඩිලීට් කරනද කන්නද කියලා. මෙන්න මේක බන්න ඕනේ. ඒතකොට කන්න පුළුවන් අපිට. මේ බෙරිස් වලින් වෙන්නේ හෙල්ත් එක වැඩි වෙන එක. අපිට gift එකක් දෙනවලු මේගොල්ලෝ. ගම් බලන්න. මොකද්ද? ඩයිනසෝර් ටැබ් එකට යන්නලු. හරි. මේගොල්ලෝ කියනවා දැන් මේ ඉන්නේ මන් ටේම් කරගත්තු ඩයිනසෝර්ලු. මේකේ ඩයිනසෝර් කෙනෙක් ටේම් කරන්න නම් බිත්තර 100ක් ඕන වෙනවා එක ඩයිනසෝර් කෙනෙක්ගේ. එතකොට මේ ඩයිනසෝර් ටේම් කරලා ඉවරයි අපි. මෙයා ඩිෆෙන්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඩිෆෙන්ස් දැම්මම මෙයා මාව ආරක්ෂා කරනවා. හන්ට් කියන එක දැම්මම පස්සේ මෙයා අනිත් සත්තුන්ව හන්ට් කරන වෙලාවට අපිට පොඩි සප් එකක් දීලා ඒ සතා ඉවරයක් කරලා දාන්න පුළුවන්. පැසිව් දැම්මම පස්සේ කිසිම සතෙක්ට කරදරයක් කරන්නේ නැහැ. අපි දැන්ට මෙයාව අන්සමන් කරලා තියාගමු. මොකෝ මෙයාට කරදරයක් වුණොත් බාධාවක් වෙනවා. මෙයාව ඕනි අපේ ආරක්ෂාව සඳහා. ඒක නිසා අපි අන්සමන් කරමු මෙයාව. මේ අපි හදාගන්න ඕනේ පිකික්ස් එක. මම අද මේකේ ප්ලේ එකක් ගේන්න ගේම් ප්ලේ එකක් ගේන්නේ
ගේම් ප්ලේ එකක් ගේන්නම් පස්සේ ගේම් ප්ලේ එකක් දාන්න. අද මේක පොඩ්ඩක් කියලා දෙන එක විතරයි කරන්නේ. බලමු අපිට රෝප් හදා ගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද බෑ. තව දෙකක් ඕන. ලීව්ස් දෙකක් ඕන. ලීව්ස් වලින් තමයි රෝප් හදන්න තියෙන්නේ. කයිද දන්නේ නැහැ මම. අන්න හරි. දැන් පුළුවන් අපිට රෝප් එකක් ක්‍රාෆ්ට් කරගන්න. රෝප් හදලා රිවෝඩ් එකක් හම්බෙනවලු මේක ආයුධ හැදුවොත්. පිකෙක්ස් එකක් හදන්න කියලා කියන්නේ. හදමු බලන්න පිකෙක්ස් එකක්. ටියුටෝරියල් එකට ඉස්සර වෙන්න හොඳ නෑ. ටියුටෝරියල් එකත් එක්ක ගියාම අපිට එක එක ඒවා අන්ලොක් වෙනවා. ස්ටෝන් අන්ලොක් වුණා. අපිට ස්ටෝන් කොච්චරක්ද? 10ක් කඩන්නලු. ස්ටෝන් 10ක්. ඒ පස්සේ කඩමු. මේ ස්මෝල් ස්ටෝන් කියන්නේ පොළවේ තියෙන ඒවා මම පෙන්නන්නම්. අර තියෙන මෙන්න මෙතන මම රවුන්ඩ් කරලා දාලා තියෙන ඔන්න ඔතන. ඔය තියෙන ස්මෝල් ස්ටෝන් ඔව හාර්වෙස්ට් කරන්න පුළුවන්. ඕනොත් එහෙම නැත්තම් මෙන්න මෙතන තියෙන ලොකු OR එක. මේ තියෙන ජම්ප් බටන් එක මේ රවුන්ඩ් කරලා පෙන්නලා තියෙන. අපි පික් එක ගමු අතට. දැන් මයින් තමයි තියෙන්නේ. කයි. හරි. හරි එතන මයින් කරලා ඉවරයි. යන් ඉස්සරහට. අන්න එතන ගෝල්ඩ් තියෙනවා. මේකේ ගෝල්ඩ් මයින් ඉතාම වැදගත්. මේකේ මැමත්ලත් ඉන්නවා. මේක සාමාන්‍යයෙන් ආක් වලට සමානයි. ඒ කියන්නේ ආක් සර්වයිවල් එබෝ ගේම් එකට සමානයි. යන්තම් ගොඩක් සමාන නැහැ. මෙටල්ද නෑ නේ. මෙන්න මේ වගේ ඔන්න ඔය ගොඩ හැදිලා තියෙන වතුරේ නැතුව වතුරට ගෑවෙන්නේ නැතුව ඔහම එළිය හැදිලා තියෙන ගස් වලින් අපිට බනානා ගන්න පුළුවන්. මේ වගේ වුඩ් හම්බ වෙනවා. හොඳට ස්ටික් හම්බ වෙනවා. බනානා හම්බ වෙනවා. අන්න අපිට ප්ලෑන්ක්ස් අන්ලොක් වුණා. අපි අර ක්වෙස්ට් එක ඉවරයි අපි. ලීව්ස්ුයි ගෝල්ඩ් 50කුයි හම්බුණා. හරි. ඒ පාරේ ඒගොල්ලෝ මොනවද කියන්නේ? ආයුධ හදන්නලු. ක්ලබ් එක. ඒ ෂොප් පැඩ් එකක් වටනවා. හරි අපිට ගල් කඩන්න නෑනේ. අපි යම් පහළට. මේකේ ඩයිනසෝර්ලා මං හිතන්නේ එකපාරකට එකයි සම්බෝන් කරන්න පුළුවන්. මෙන්න මේ જાතිය එක්කෙන් තමයි අපි සම්බෝන් කරගත්තේ කලින්. අම්මේ මුගේ නම මොකද්ද? ඩොලිපෝසෝරස්. ඩොලිපෝසෝරස් ද මොකක්ද එකක් තිබුණේ. ඌ ගාවට යන්න බෑ. ඌ ඩැමේජ් කරනවා අපිට. තුවාල කරනවා. මේ අපි ආයුධ හදාගෙන ඌව ටේම් කරමු. යාළුවෙක් ඉන්න පෙන්නන්න. අන්න ගෝල්ඩෝ එක. අපි ඒක මයින් කරලා පෝස් පැටියෙක් ඉන්නවද? ලස්සන පෝස් පැටියෙක් නේ. ගෝල්ඩ් මයිනින් වැදගත් කියන්නේ මේකේ සර්වයිව් වෙන්න අවශ්‍ය දේවල් ගොඩක් මෙතන මේ එග් කියන තැන ගන්න පුළුවන්. එග් කියන මේවා ක්‍රිස්ටල් එග් හම්බෙයි අපිට පස්සේ. කොයි හෝ හැරි තිබිලා කූඩු වල දාලා නිල් පාටට තියෙනවා නම් ඒවා ක්‍රිස්ටල් එග් ඒවා අනිවාර්යෙන් ගන්න. හාර්වෙස්ට් කරන්න පුළුවන් ඒවා. sorry. පෝස් පැටියෙක් ඉන්නවද?
ලස්සන පූස් පැටියෙක් නේ. ළඟට ගියොත් ඕක ගහනවා. ඒක නිසා අපි මෙහින් කැපිමුටක් ගාලා. මම මේකේ ගේම් ප්ලේ ගේන්නම් ඉස්සරහට. මං කලින් කිව්වා වගේ මේකේ හඳුන්වා දීමක් විතරයි තියෙන්නේ. ඔය මගේ මූණට මූණලා තියෙන්නේ මේ ක්ලේ අයිලන්ඩ් එක. ඔකට ගියොත් ක්ලේ ගන්න පුළුවන්. මෙහෙත් ක්ලේ තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ගේම් එක ඕෆ් කරලා ඔන් කරද්දී ඕන දෙයක් මෙහි ආපහු මතුවෙනවා. නැති වෙන්න මොකුත් නැහැ. ගහක් වුණත් එහෙමයි. අම්මට සිරි. සෙල්ලම් වැඩක් නෙමෙයි. අපේ ක්‍රිස්ටල් එග් හම්බ වෙන්නේ නැති වේද? හම්බ වෙන්නේ නැති මං හිතන්නේ. අම්මේ පන්නන්න එපා ඔහොම. බයි හිතෙන ඕයි. එනවද පස්සේ? අවුස්සමුද පොඩ්ඩක්? ගහන්න එපා. එයා අපි පස්සේ ටීම් කරමු. මේ හරිය තියෙන මේ ගල් මුල් වල අස්සේ තියෙනවා. තැනක් තියෙනවා මට මතකයි. එතන තියෙන්න ඕන අනිවාර්යයෙන්. ආර අපි සේබර් ටූත් කෙනෙක් දැක්කේ. එතනට එහා පැත්තේ උඩ තව සේබර් ටූත් කෙනෙක් ඉන්නවා. ඒ සේබර් ටූත් ගේ එහා පැත්තේ තිබුණා මේ පුළුවන් තරම් ඉක්මනට ඒක හාර්වෙස්ට් කරගෙන දුවන්න තියෙන්නේ. අපි බලමු try එකක් දීලා ඒක අරගන්න. මුංගෙන් අපිට ඩැමේජ් එකක් නැහැ. කිසි හානියක් නැහැ. මුං අපිට බයයි. අර උන්ට ගහම උන් දුවනවා. දූපත වටේම යන්න උනානේ ඉතින් මට. එක් හොයාගෙන. ආයෙ මට සබ්ස්ක්‍රයිබර්ස් 100 දෙනෙක් ආවට පස්සේ මම ඔයගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් දෙන්නම්. අම්මා සේබර් ටූත් 3 දෙනෙක් ඉන්නවා මේ දූපතේ සේබර් ටූත්ලා. මම කලින් මේක ප්ලේ කරලා තියෙනවනේ. අත්දැකීමෙන් කියන්නේ. මුට බඩගින්නක් ඇවිල්ලා මං කියන්නම හිටියේ මේ කෙසෙල් වලට ටක් ගාලා බඩ පිරෙනවා. මං අත්තනම ඉන්නේ. එතන ක්‍රිස්ටල් එග් වගේක් තියෙනවා. ටිකක් භයානක පොට් එකක්. සේබර් ටූත් කෙනෙකුයි අර කටුස්සා වගේ සතෙකුයි දෙන්නෙක් ඉන්නවා. ආන්න එක බග් එකකින් නැති වුණා. ඕකනේ ඉතින් බැරි. අතන එකක් තියෙනවා. අවුලන්නේ නැහැ. මම ඕන එකක් කඩලා පෙන්නන්න. අන්න බිත්තර දෙකක් හම්බුණා අපිට. අපි ඒක බ්‍රේක් කරලා බලමු. බ්‍රේක් කරන්න මෙහෙමයි. මෙතන ඊතරයක් තියෙන මම රවුන්ඩ් කරලා පෙන්නලා තියෙන අන්න ඒක ඉබුවා. මේ පැත්තට ගියාම මේ බ්‍රේක් 1 එක කියන එක ඉබුවා. අපිට තවත් ඩයිනසෝර්ලගේ බිත්තර ගන්න පුළුවන් එකේ. එක දේවල් ගොඩක් හම්බ වෙනවා. මෙලක ඩෝන්. අපිට එක ඒවා අන්ලොක් වෙනවා මේකේ දේවල් හදන්න. අන්න තව ගොටකොළ ඔළුවෙක් ඉන්නවා. ඔන්න බලන්න. මෙයා ගොළු ගොටකොළ වගේ නේද බලන්න. ඔන්න බලන්න. කොහොම මේකේ බග් වැඩි මං හිතන්නේ. අම්මේ 4 දෙනෙක් ඉන්නවද? මම මේ පැත්තට වැඩි ඇවිල්ලා නැහැ ඒකයි කියන්නේ. නෑ 4 දෙනෙක් නේ මම එන්නේ හිටපු තැන. නෑ 4 දෙනෙක් ඉන්නවා. ඕන්න ඕක තමයි ප්‍රශ්නේ. මේ ගස් අස්සේ තිබුණා මට මතකයි. තියෙනවා. මූ එලව ගන්න නෑ.
මෙතන නෑ. මේක නෙමෙයි කලින් තැනටම යන්න ඕනට. පළවෙනිම සේබර් ටූත් හම්බුනේ අන්න එතනට. සේබර් ටූත්ලා දැන්ට මම 4 දෙනෙක් දැක්කා මේකේ. අපි යන්කෝ කන්ද මුදුනට. අම්මේ ගොටුකොළ ඔළුව. මං කිව්වේ මොගේ ඔළුව ගොටුකොළ වගේ නැද්ද බලන්නම් මේ කනවෝ මින්ඩෝ. ආට හරකෙක් වගේ නේ සතා ඉන්නේ. අන්න ඌව ටේම් කරොත් අපිට මේ කඳු නගින්න ලේසි. මේ කඳු මුදුන් වල සමහර වෙලාවට තියෙනවා. අන්න මං කියපු තැනට ආවා අපි. ඔය පහළ තියෙන තැන. මේකේ උස දැන් වලින් වලට බයක් නැහැ. ඩැමේජ් වෙන්නේ නැහැ. හිමින් සැරේ ස්ලෝ එකේ පහළට වැටෙන්න වැටුණා. වතුරෙන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න වෙයි අර මේ. මොකක්ද අර වතුරේ ඉන්න ඩයිනසෝර්ලා ඊම් ප්‍රශ්නයක් වෙනවනේ. අර ඉන්නවද බලන්න ඕනේ ඉස්සෙල්ලානේ. කොහමද ඌ ඉන්න තැනට පැනලා තිබුණොත් එහෙම අම්මා අර ඉන්නේ පොර. මේ තියෙන නෙස්ට් එක. ආයෙත් දෙකක් හම්බුණා. අපි උඩට ගිහිල්ලා බලමු මේක. මං කිව්වේ මේකේ ගෝල්ඩ් මයින් වැදගත් කියලා. ගෝල්ඩ් මයින්. අපිට මේකේ පස්සේ ආමර් හදන්න පුළුවන් ලෙදර් අරගෙන සත්තුන්ගේ. හැම දෙයකටම වටිනාකමක් දෙන්න එපේ. අපි අර කන්ද උඩට ගිහිල්ලා ඔක පුපුරවල බලමු. මොනවාද ඕකේ තියෙන්නේ කියලා. ඔච්චරටම වැදගත් දෙයකට. මේකේ ගෙවල් හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අයන් වලින් ලොකු වැඩ ගොඩක් ගන්න පුළුවන් මේකේ. අරතන නෙස්ට් එකක් නෙමෙයි තියෙන ගල් ගෙඩියක්. මම 100 පාරකට වැඩි ඕකට රැවටිලා තියෙනවා. නෙස්ට් එකක් කියලා. මම මේ ගේම් එක කලින් ප්ලේ කරලා තියෙනවා. වැඩිය නෑ. මම උඩින්ම ටේම් කරලා තියෙනවා බෙල්ල දිග ඩයිනසෝර් විතරයි. තනින් පහළ තිබුණාද නැහනේ. කවුරු හරි මේ ගේම් එක ගහන්න ඉතින් එනවා නම් මේක MB 106යි. Play Store එකේ ගිහිලා ගහන්න ඩයිනසෝර් සර්වයිවල් ගේම් කියලා. එතකොට එනවා. අර ඉන්නේ ඔන්න ඕකේ ටේම් කරන්න ඕනේ කවදාද දවසක. අපි මේ ටියුටෝරියල් එක ඉවර වෙන කලින් ප්ලේ මේ ඕක එක ටේම් කරමු ටක් ගාලා. අතන්ටමයි නේද ආවේ? අනේ මන්ද ෆ්‍රෙන්ඩ්ස්. නෑ. මෙතන වෙන පොට් එකක්. ඒ කියන්නේ සේබර් ටූත්ලා ගොඩක් ඉන්නවා මේකේ. පොඩක් එක්ස්ප්ලෝර් කරන්න විතරයි තියෙන්නේ අම්මේ. නෑ මේතන තමයි. අයියෝ අරු වෙනවා. මිනිම් නෑ මෙතන වෙන තැන. මං කියවෙන්නේ මෙතන තමයි. ටක් ගාලා කරන දෙයක් කරලා යන්න. අපි ස්පවුන් වෙච්ච තැනටම යන්න පුළුවන් මෙතන. ලොකු වටයක් ගැහුවද නං අම්මේ. මුන් එක බෑ. මම මුන් ටික ඔක්කොම වද කරනවා. වඳ. සෝරි වැරද්ද දෙයක් කියනවා නම් සෝරි වෙන්න ඕනි. නැති කළා දාන්න. අම්මේ. අපි මේ වගේ නිතරම මේ වගේ සර්වයිවල් ගේම් වල නිතරම ફોකස් කරනවා ඩැමේජ් එකට. ක්‍රිස්ටල් එග් වටිනවා. දෙකක් හම්බුණා. අපි මේ වගේ ගේම් වල ફોකස් කරන ඕනේ අපේ ආයුධ වල ඩියුරබිලිටි එකට වඩා ඩැමේජ් එක. ඔන්නතන ධන ඊතලේ ප්‍රෙස් කරලත් අපිට පුළුවන් මේ ධන එක ප්‍රෙස් කරලත් පුළුවන් අපිට බඩගින්න නිවා ගන්න. මේ එක එකව කාලා තියෙන ඉන්වෙන්ටරි එකේ තියෙන මොන හරි මකුලක් එනවා කන්න. අපිට තව ටික දවසකින් කෑම අන්ලිමිටඩ් වෙනවා. එපියක් දාලා ඩයිනසෝර් හන්ට්. අයියෝ බග් වෙනවනේ අපතන ක්‍රිස්ටල් එග් වගේක් තිබ්බා. එපිසෝඩ් එකක් දාලා හන්ට් පාරක් දාලා මෙන්න මුන් ඉස්සෙල්ලා හන්ට් කරන්න ඕනේ. මොකෝ උන් තමයි ඩයිනසෝර් ටැබ් එකේ උඩින්ම ඉන්නේ මෙතන ඉන්නේ. ඔවුන් තමයි. උන් හානියක් නැහැ පෙන්නනවා. මෙයා 15යි
මෙයා 25යි. මෙයා 15යි. මෙයා 30යි. මෙයා 20යි. සේබර් ටූත් 35යි. මෙයා 20යි. ඇන්කිලසෝරස් 30යි. මෙයා 25යි. මෙන්න මේගොල්ලෝ තමයි වතුරේ ඉන්නේ. මේගොල්ලොන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න. ඩැමේජ් එක 40යි දැක්කද? හෙල්ත් එක 1500යි. ඇන්කිලසෝරස්කින් පස්සේ ඉන්නේ තනිකර හෙල්ත් එක බර ගොඩක් තියෙන කටහඬ ඩ්‍රැගන් ඉන්නවනේ 900යි. මෙයා මං තාම මේක දැකලා නෑ මේ පස්සේ බලමු එයාව ට්‍රේන් කරන්න. මේගොල්ලෝගේ හෙල්ත් එක 700යි 120ක් ඒගොල්ලෝ ඩැමේජ් එක. මොසසෝරස් 110යි 90යි. එකපාර ටීරෙක්ස් කෙනෙක්ව මේ ටීම් කරගෙන තිබ්බනම් මරු. එහෙනම් මුන් නැති. හරි. අනාගත බේස් එක වදින්නේ මෙන්න මෙතන. මෙන්න මේ හරි. මෙන්න මෙතන. හරි එහෙනම් බේස් එකට අදාළ තැනකුත් කවුරු හරි දැකපු තැනක් හොඳ තැනක් ලස්සන තැනක් කියලා හිතන තැනක් කමෙන්ට් කරන්න. කැමති නම් subscribe කරන්න මම බල කරන්නේ. අනිවාර්යෙන් like කරන්න. මම ඒක විතරක් බල කරනවා. අනිවාර්යෙන් like කරන්න ඕනේ. නැත්තම් ආයෙ මට game plays ගේන්න වෙන්නේ නැහැ. නොදන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. යාළුවන්ට share කරන්න. ඔන්න අපිට තව එක් වගේක් හම්බුණා. අර අපි එකතු කරපු ක්‍රිස්ටල් එක් වලින් මේ පුපුරලා ගන්න අපි T-Rex X 5ක් T-Rex ගේ බිත්තර 5ක් හම්බුණා. අපේ මේ බිත්තර ඔම්ලට් දානත් කන්න පුළුවන් විහිළුනේ මේ අර පෙන්නන්න new recipe කියලා. අර මං කිව්වේ හානියක් නැති සතාගේ මේ පැටව තමයි ඔය ඉන්නේ. ඒගොල්ලෝ 100ක් ඕනේ ආව බීට් කරන්න. ගෝල්ඩන් එකෙකුත් බ්‍රේක් කරලා එපිසෝඩ් එක අවසන් කරනවා. ඉතින් මොකක්ද හිතෙන්නේ වීඩියෝ එක ගැන? අනිවාර්යෙන් එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තව මොනවා හරි තියෙනවා නම් අඩුපාඩු වැරදි කමෙන්ට් කරන්න. ඉස්සරහට මම මේ ගේම් ප්ලේ අරන් එනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. thank you. එහෙනම් හැමෝටම goodbye. මම කැප්ටන් කවි.